හෙලෝ ගයිස් ඔන්න ඉතින් අදත් සනුගේ වෙන්න ටෙක් channel එක ගන්න සුපිරි වීඩියෝ එකක් අරගෙන ආවිල්ලා තියෙනවා. ඔන්න ඉතින් මම අදගෙනත් තියෙන්නේ සුපිරි මේ ගේම් එකේ තියෙන සුපිරි ට්‍රික් ටිකක්. ට්‍රික් ටිකක් උඩ මේක අපිට ගොඩක් උදව් වෙන දේවල් ටිකක්. අපි නෑ වැඩි කතා කරන වීඩියෝ මැප් එකකට ගිහිල්ලා සෙට් වෙමු. හරි ගයිස් ඔන්න මං එහෙනම් මැප් එකකට ආවා. ඔන්න ඉතින් මං අද රියල් එන්ට්‍රි ටික ගොඩක් වැදගත්. ඉස්සෙල්ලාම අපි ගියර් සෙට් එකෙන් දාමු ගියර් සෙට් එකේ ගියර් හරි ඉස්සෙල්ලාම අපි මෙන්න මෙතන මේ තියෙන බටන් එක ක්ලික් කරගෙන සෙටින් වලට යන්න ඕනි. සෙටින් වලට ගියාට පස්සේ අපිට අද කියලා තියෙනවා. ඒකේ ට්‍රාන්ස්මිෂන් මොඩ් කියන එකේ අපි මැනුවල් X කියන එක දාගත්තොත් අපිට වෙනස්ම විදිහේ ගියර් සෙට් එකක් තමයි බලා ගන්න පුළුවන්. ඒක ඊටමත් අපිට අලුත් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඊළඟටත් අපි ඒ විදිහටම සෙටින් එකට ගිහිල්ලා ඔටෝ කියන එකට දාගත්තම අපිට වෙනත්ම මොඩ් එකක් බලා ගන්න පුළුවන්. මේ මොඩ් එක ගොඩක් අර ඔටෝ මොඩ් එක විදිහට අපිට කියන්න පුළුවන්. අපිට ඊළඟට තියෙන වැඩ කෑල්ල තමයි ට්‍රික් එක තමයි මෙතන මේ කැමරා බටන් එකට යට තියෙන අයිකන් එක එවුව ගමන් අපිට බස් එකේ විවිධ පැති වලින් වාහනේ ඩ්‍රයිව් කරන්න පුළුවන්. මේකත් අපිට ගොඩක් උදව් වෙන ට්‍රික් එකක්. අපිට තියෙන ඊළඟ ට්‍රික් එක තමයි අපිට මේ බස් එක ඇතුලේ එළියට බහින්න පුළුවන්. අපි ඉස්සලාම එන්ජින් ඕෆ් කරගෙන හෑන්ඩ් බ්‍රේක් එක දාගෙන මේ මිනිහා වගේ ඉන්න අයිකන් එක ක්ලික් කරාම ගමන් අපිට එළියට යන්න පුළුවන්. මේ ආකාරයට අපිට එළියට යන්න පුළුවන්. අපිට ඩාන්ස් කරන්න පුළුවන්. අපිට උඩ පායින්න පුළුවන්. අපිට මේ ඩාන්ස් නවත්තන ඔය ඩාල්පවන් එක නැවත ක්ලික් කරන්න ඕනි. අපිට මේ ආකාරයට උඩ වයින්නත් පුළුවන්. ආයෙත් අපිට බස් එක ඇතුළට යන්න ඕන. මේ පල්ලෙහාට තියෙන ඊතලයේ ඔබලා ඊට පස්සේ ඇතුළට වමට තියෙන ඊතලයේ ඔබව ගම අපිට බස් එක ඇතුළට එන්න පුළුවන්. ඒ වගේ හදිස්සියට අපේ බස් එක පෙළුනොත් අපිට මේ ට්‍රක් කියන අයිකන් එක ක්ලික් කරලා ඇතුළට ගිහිල්ලා යූස් මනි රුපියල් 20ක් දීලා අපේ බස් එක නැවතත් හදා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට ඔච්චරයි. අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.